මට මතකයි ලෝක බැංකුව අධ්‍යාපන යෝජනා දවල පත්‍රිකාවට විරුද්ධව අපි පාරවල් ගාන ගිහිල්ලා ඇවිදගෙන ඒ දවස්වල ඉතින් ටිකට් නැතුව යන එක සාමාන්‍ය තත්ත්වයක් බස් එකේ ගිහිල්ලා එක වෙලාවකදී අපේ සහෝදරයෙක් අන්තිමට අපි ලංකාව පුරාම ගිහිල්ලා එනකොට මේ ඒ කාලේ හෑන්ඩ් ෆෝන් තිබුණේ නැහැ. දැන් මේ හෑන්ඩ් ෆෝන් එකක් තිබුණේ විශ්වවිද්‍යාලයට මට විතරයි. මතකද? ගඩොල් භාගයක්. ඒක ලැජ්ජයි සාක්කුවේ දාන්න යන්නත්. මොකද මට විතරයි තියෙන්නේ අන්තරේ කැඳුම් කර හැටියට මට විතරයි තිබුණේ. ඒකින්ද ඒක ලැජ්ජයි දාන්න යන්නත්. ඔය කොයින් තැන් තමයි තිබුණේ හුඟක් තැන්වල. මම කියන මතකයි අපේ එක සහෝදරයෙක් ඇඬුවා බස් එකේදී. බත් ඕන කියලා. ඒ කියන්නේ බත් කන්න ඕන කියලා අඬලා ඒ අපි බැහැලා ඒ සැරේ අතේ තිබිච්ච සල්ලි ඔක්කොම එකතු කරලා බත් කාලා ආයි බස් එකේ නැගලා ටිකට් නැතුව ආවා. යවරතුරුම කැම්පස් ළඟින් බහි. එහෙම කාලයක් අපිට තිබුණා. හැබැයි ඒ කරේ මොකටද? පොඩි දෙයක් ඉල්ල ගන්න. නිවාසිකාගාරයක් ඉල්ල ගන්න. වතුර ඉල්ල ගන්න. විශ්වවිද්‍යාලයට වතුර නැතුව අපි උද්ඝෝෂණය කළා තියෙනවා. මහා පොළ වැඩි කරගන්න.